කාලගුණ අනාවැකියට අනුව හෙටයි අදයි දෙකම ඔන්න අපිට වහිනවා. ඉතින් අද චුට්ටක් පරක් වෙලා නැගිටම නිසා ඔන්න පුතාවාද වාහනෙන් තමයි අපි ඉස්කෝලේ ගාවට එක්කගෙන එන්න හිතුවේ. ඉතින් එයා වෙනදට උදේ යාළුවොත් එක්ක එකට තමයි ඉස්කෝලේ යන්නේ. අද වහින නිසා එයා හිතනවා ඉතින් ගිහින් දාලා එන එක හොඳයි කියලා. ඉස්කෝලේ හරියටම 8 වෙනකොට තමයි ගේට් එක අරින්නේ. 8 ඉඳලා 8:10 වෙනකන් විතර ළමයි ඇතුළට එනවා. ඊට පස්සේ එයා දැන් ඔය මෙයා මෙතෙන්ට ගිහලා බයි බයි කියනවා. හරියටම අඩන තමයි ඔන්න එයාලා ඇතුළට යන්නේ. ඉතින් එයා එහෙම දාලා ඊළඟට අපි යන්නේ අපේ චූටි කුමාරිව එයාගේ හොයි කරන එකට දාන්න. ඉතින් අද වහිනවනේ. වැස්සත් එක්ක සක්‍රමල් යායයි එයාගේ හොයි කරන එක. ඉතින් අපි සක්‍රමල් වලටත් බයි බයි කියලා ඔන්න එයා ෆොටෝ එකක් ගන්න කිව්වම චුට්ටක් ඇබරි ඉඳලා තමයි ඔන්න යන්නේ. එයාට ඉතින් දැන් සක්‍රමල් කියන්නේ එච්චර විශේෂ දෙයක් නෙවෙයි. ඉතින් ඔන්න එයාටත් බයි කියලා මම ඉතින් සපුර ගහවටත් පොඩ්ඩක් කැරකිලා මේ විදිහට ගෙදර එන තමයි මේ හදන්නේ. සක්‍රමල් හරිම ලස්සනයි. ඒ වුණාට සක්‍රමල් වලින් එන ලෙඩ නම් මන්නම් හරිම අකමැති දෙයක්. කහොන් කියන්නේ සක්‍රමලේ රේඩ් වලින් හැදෙන ලෙඩක්. ඉතින් ඔන්න මේ දවස්වල මටත් හොඳටම තියෙනවා. ඒක ඇස් කසනවා, කිඹුන් යනවා. ඒකට ඉතින් මං එච්චර කැමති නෑ. ඔන්න ඉතින් ඊට පස්සේ මම පාකින් එකට ඇවිල්ලා යන්න හදනකොට එයා ග්ලාස් එකෙන් බලාගෙන ඉන්නවා අම්බ යනකම්. ඉතින් එයාටත් බයි බයි කියාගෙන අන්න මං යනවා ගෙදර.